ඔයාටත් නිතර බඩ පුරෝදානවද? නිකන් පොඩ්ඩක් කාලි වුණාට පස්සේ බඩට තට්ටුවක් දැම්මොත් නිකන් බොබ් බොබ් ගාලා සද්දයක් එනවද? ඔයාගේ අක්මාවේ තෙල් තියෙනවද? ඔයාගේ මස් ගොබවල වේදනා, අස්තිවල සංදිවල නිතර වේදනා ඇති වෙනවද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද අද අපි මිරිස් දීලා ඉඟුරු ගණ්ඩයි යන්නේ. ඒ කියන්නේ ඉඟුරු ගැනයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ ඉඟුරු වල තියෙන වාසි මොනවාද? මේකේ තියෙන ඇක්ටිව් කම්පවුන්ඩ්ස් මොනවාද? මේක හරියට භාවිතා කරන්නේ කොහොමද? ඔයාට අවශ්‍ය කරන හෙල්ත් බෙනිෆිට්ස් ගන්න. ඉඟුරු පවුඩර් හොඳද? ඉඟුරු පේස්ට් එක හොඳද? ඉඟුරු ෆ්‍රෙෂ් පිට අනුභව කරනවද? කියන එක සම්බන්ධව හරියට මම ඔයාලව දැනුවත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ඉඟුරු ලෙමන් හනි මික්ස් එකත් එක්ක කොහොමද ඔයාගේ ඩේලි රුටීන් එක ලස්සන කරගන්න කියලාත් මම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හරි විදියට ඉඟුරු පානයක් ලෑස්ති කරගන්නෙත් කොහොමද කියලා මම ඔයාලව දැනුවත් කරනවා. මම ඩොක්ටර් නාමල් විජේසිංහ. බෙහෙත් බයි ඩොක්ටර් නාමල් අපේ YouTube channel එක අපි නිර්මාණය කරලා තියෙනෙම මෙවැනි දේවල් සම්බන්ධව ඔයාලව දැනුවත් කරලා ඔයාලගේ ජීවිත ලස්සන කරන්න. මොකද අපි විශ්වාස කරනවා නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක දැනුම, නිවැරදි විද්‍යාත්මක දැනුම තුළ ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන් බව. ඒ නිසා ප්‍රථම වතාවට අපේ YouTube channel එක බලන්නේ මේ වගේ දේවල් හොයන කෙනෙක් නම්, ලස්සනට ජීවත් වෙන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන් මේ channel එක subscribe කරලා bell icon එක click කරලම මේ වීඩියෝ එක බලන්නයි කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉස්සර නම් ගොඩාක් අයගේ ගෙවල් වල මේ ඉඟුරු පැලයක් තිබුණා. ගෙදර වත්තේ හරි, ගෙදර පෝච්චියේ හරි මේ ඉඟුරු පැලයක් වවා ගන්නවා කියන එක සම්පතක් හැටියටයි අපේ මුතුන් මිත්තෝ විශ්වාස කරේ. ඒකට හේතුව තමයි මේ ඉඟුරු වල ඊ타ත්ම බහුල මෙඩිසිනල් ප්‍රොපර්ටිස් තියෙනවා. ඒ කියන්නේ ඕනෑම අසනීපයකට මේ ඉඟුරු කියන්නේ දිව්‍ය ඖෂධයක්. ඉඟුරු වල බයෝ ඇක්ටිව් කම්පවුන්ඩ් 100කට වඩා අධික ප්‍රමාණයක් තියෙනවා. මේදී විශේෂයෙන්ම මේ ජින්ජරෝල් සහ ෂෙගෝල් කියලා කියන්නේ මේකේ තියෙන බොහොම ඇක්ටිව් සහ බෙනිෆිෂල් මෙඩිසිනල් ප්‍රොපර්ටිස් තියෙන ඇක්ටිව් කම්පවුන්ඩ්ස් දෙකක්. ඉතින් විශේෂයෙන්ම ඉඟුරු වල තියෙන හෙල්ත් බෙනිෆිට්ස් වලට හේතු වෙන්නේ මේ බයෝ ඇක්ටිව් කම්පවුන්ඩ්ස් දෙක. සහ ඊට අමතරව තියෙන හැම එකක්ම ඔයාට හෙල්ත් බෙනිෆිට් එකක් හැටියට තමයි මේ ඉඟුරු සම්බන්ධව කරපු සමීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම කිව්වොත් මේ ඉඟුරු භාවිතා කරනවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් ගොඩාක් තියෙන මේ ඉඟුරු වලට හැකියාව තියෙනවා මේ සයිටෝකයින් සහ මේ COX-2 කියන එන්සයිම්ස් ඉන්හිබිට් කරලා නිෂේධනය කරලා අපිට අවශ්‍ය කරන මේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් දෙන්න. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාට බඩේ කැක්කුමක් තියෙනවා කියලා, ඔයාට පීරියඩ්ස් හැදුනම ලොකු වේදනාවක් එනවයි කියලා. ඉතින් මේ පීරියඩ්ස් හැදුනාම එන ලොකු පේන් එකට, ඔයාගේ අතේ පයේ වේදනාවල් වලට, එහෙම ඔයාගේ මස් ගොබවල වේදනාවට, කුමන ආකාරයේ වේදනාකාරී අසහන තත්වයකට ඔයාට පුළුවන් ඉඟුරු හරියාකාරව භාවිතා කරොත් මේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් නිසාම ඔයාගේ වේදනාව සමනයකට ලක් කරගන්න. ඉතින් මම වීඩියෝ එකෙන් ඔයාලට කතා කරනවා අන්තිමයටම කොහොමද හරි විදියට ඉඟුරු භාවිතා කරන්න කියලා මේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් ඔයාට ලැබෙන විදිහට. ඒ වගේම ඉඟුරු වල තියෙන මේ බයෝ ඇක්ටිව් කම්පවුන්ඩ්ස් උදව් කරනවා ඔයාගේ ඉමුනිටි එක බූස්ට් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිකරණ ඉම්ප්‍රූව් කරන්න ඉඟුරු ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම ඉඟුරු වල තියෙන තවත් ප්‍රොපර්ටිස් නිසා ඉඟුරු හෙල්ප් කරනවා අපේ weight loss plan එකට. ඒ කියන්නේ අපේ බර අඩු කරගන්න, අපේ ෆැට් බර්න් කරගන්න, තර්මෝජෙනිසිස් එක, ඒ කියන්නේ අපේ ඇඟේ හීට් එක වැඩි කරන්න මේ ඉඟුරු ඉතාමත්ම වැදගත් වෙනවා අපේ බර පාලනය කරලා දෙන්න. මේදී දීර්ඝකාලීනව අපේ තියෙන මේ නරක කොලෙස්ටරෝල් අඩු කරලා ඉවරලා අපේ ඇඟේ කොලෙස්ටරෝල් අඩු කරගන්න, ඒ වගේ අපේ සීනි පාලනය කරලා අපේ ඇඟේ සීනි අඩු කරගන්නත් දීර්ඝකාලීනව මේ ඉඟුරු කියන්නේ දිව්‍යමය ඖෂධයක්. ඒ වගේම තමයි ඔයාට ප්‍රෙෂර් එක තියෙනවා, ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන්න වගේම ඔයාගේ ඇඟේ ලේ කැට ගැහිම අඩු කරන්නත් මේ ඉඟුරු කියන්නේ දිව්‍යමය ඖෂධයක්. ඒ වගේම ඔයා මේ ප්‍රෙෂර් එක තියෙනවා නම්, ඔයාට කුමනෝ ආකාර හදවත් රෝගයක් තියෙනවා නම්, ඔයා ඇස්ප්‍රින් භාවිතා කරනවා නම් ඉඟුරුත් එක්ක ඒක සම්බන්ධ කරගන්න එපා කියලයි අපිට ඔයාට ඇඩ්වයිස් කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාගේ ඇඟේ ඉන්සුලින් වලට තියෙන සංවේදීතාවය වැඩි කරන නිසා සහ ඇඟේ සීනි පාලනය කරන නිසා ඔයා ඉන්සුලින් හරි එහෙම නැත්නම් වෙනම දියවැඩියාව සඳහා බෙහෙත් භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පමණක් මේ ඉඟුරු භාවිතා කරන්නයි කියලා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. වීඩියෝ එකේ වැදගත්ම තැන තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි කොහොමද හරි විදියට ඉඟුරු දාලා ඔයා පානයක් හදාගන්න කියන එක සම්බන්ධව.
මේදී විශේෂයෙන්ම ක්‍රම දෙකක් තියෙනවා දැනගත යුතු. ඒ ක්‍රම දෙකම හොඳයි. දෙකේම හෙල්ත් බෙනිෆිට්ස් තියෙනවා. ෆස්ට් මෙතඩ් එක හැටියට අපි ක්වික් මෙතඩ් එක ගැන කතා කරමු. ක්වික් මෙතඩ් එකේදී ඔයාලට පුළුවන් උණු වතුර, ඒ කියන්නේ අඩු කෝප දෙකක් විතර පිරිසිදු වතුර අරගෙන ඉවරලා හොඳට බොයිල් කරලා ඉවර වෙලා මේ අඩු කෝප දෙකේම තියෙන වතුර එකට ඔයාලට පුළුවන් අඟලක විතර ෆ්‍රෙෂ් ඉඟුරු කැබැල්ලක පොත්ත ඇරලා ඉවරලා පොඩි පොඩි කෑලි වලට කපලා ඉවරලා ඒ ඉඟුරු ටික ඒ උණු කරපු වතුරේ දාලා ඉවර වෙලා විනාඩි 5ක් 10ක් විතර උඩින් පීරිසකින් වහලා ඉවරලා චුට්ටක් තැම්බෙන්න තියලා පිරිසිදු රෙදි කෑල්ලක් අරන් ඉවරලා මේ ඉඟුරු ටිකේ තියෙන සම්පූර්ණ ඉස්ම ටික අරගෙන කෝප් එකට ඒ වතුර ප්‍රමාණය දාලා ඒක නිමෙන් ඇරලා ඉවරලා පානය කරන්න. මේකට පුළුවන් ඔයාට ඕන නම් කහ ටිකක් එකතු කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේකට සීනි ටිකක්, එහෙම නැත්නම් මීපැණි ටිකක් වගේ දෙයක් වුණත් මේකට එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමහර අය මේකට ලෙමන් යූස් කරනවා. එහෙමනම් ලෙමන් ගෙඩි භාගයක් විතර කපලා ඉවරලා ඒ ලෙමන් ගෙඩියේ තියෙන යුෂ ප්‍රමාණය පවා ඔයාට මේ ඉඟුරුත් එක්ක දාලා ඉවරලා භාවිතා කරන්න පුළුවන්. ඊළඟ මෙතඩ් එක තමයි ඔයාට පුළුවන් ඒක භාජනයක් අරන් ඉවරලා මේක ස්ලෝ මෙතඩ් එකක්. භාජනයක් අරන් ඉවරලා අඩු කෝප දෙකක් විතර පිරිසිදු ජාලය දාලා ඉවරලා වතුර රත් වෙන ගමන් ඒ රත් වෙන්න පටන් ගන්න වතුරකට පොඩ ස්ලෝ විදියට මේ මම අර කියපු අඟලක් විතර ෆ්‍රෙෂ් ඉඟුරු කැබැල්ලක් අරන් කපලා ඉවරලා ඒකට රෝස්මරි දාලා එහෙම නැත්නම් ඒකට කරාබුන් නැටි 3-4ක් විතර දාලා ඉවරලා ඒ පානයක් නිර්මාණය කරලා ඒකත් පුළුවන් ඔයාලට පිරිසිදු දිග කැබැල්ලකින් අරගෙන ඉවරලා ඒකේ තියෙන වතුර ටික පානය කරන්න. ඉතින් මේ මෙතඩ් දෙකම භාවිතා කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය කරන විදියට මේ ඉඟුරු වල තියෙන ಗುಣ ආරක්ෂා වෙන විදියට ඔයාට භාවිතා කරන්න. මම වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට කිව්වා මේ ඉඟුරු කියලා කියන්නේ බොහොම හොඳ මෙඩිසිනල් ප්‍රොඩක්ට්ස් තියෙන ඖෂධයක් කියලා. ඔයාට ෆැටි ලිවර් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයාගේ අක්මාවේ තෙල් තැම්පත් වෙලා තියෙනවා නම්, ඒක මූලික අවස්ථාවේ නම් තියෙන්නේ. grade 1, grade 2 level එක වගේ නම් තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඉඟුරු භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ අක්මාවේ තෙල් තත්ත්වය පාලනය කරගන්න. විශේෂයෙන් රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා. මේ ඉඟුරු දිනපතා ආහාරයට ගැනීම තුළ ඔයාට පුළුවන් අක්මාවේ තියෙන මේ එන්සයිම් කන්ට්‍රෝල් කරන්න. අපි කියනවා මේ ALT, AST, ඒ වගේම gamma GT වගේ එන්සයිම් ප්‍රමාණය අඩු කරන්න ඒක උදව් වෙනවා. ඒක ප්‍රදාහයක් තත්ත්වයට ගිහිල්ලා මේ අක්මාවේ සෛල ඩැමේජ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඉන්සුලින් රෙසිස්ටන්ස් එක අඩු කරලා ඉන්සුලින් සෙන්සිටිවිටි වැඩි කරන නිසා වගේ ඇඟේ ෂුගර් ලෙවල් එක කන්ට්‍රෝල් කරන්නත් මේ ඉඟුරු ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ ඉඟුරු වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස්, ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් නිසා මේ අක්මාවේ ඇති වෙන ප්‍රදාහය නඩු කරලා ඉවරලා ෆැටි ලිවර් කියන කන්ඩිෂන් එක විශේෂයෙන් අපි මේකට සඳහන් කරලා බලන මැසල් කියලා කන්ඩිෂන් එක කියන්නේ මෙටබොලික් ඩිස්ෆන්ක්ෂන් ඇසෝසියේටඩ් ස්ටියරොටික් ලිවර් ඩිසීස් කියන මේ මැසල් කන්ට්‍රෝල් කරන්න වගේ ෆැටි ලිවර් කන්ඩිෂන්ස් ඔක්කොම සමනලයට පත් කරන්න මේ ඉඟුරු ඉතාමත්ම වැදගත් වෙන බවයි සමීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් එහාට ගිහිල්ලා කවුරු එක්කෙනෙක් මගෙන් ආවොත් ડોක්ටර් රෙකමන්ඩ් කරන්නේ ඉඟුරු පවුඩර් එකද එහෙම නැත්නම් ඉඟුරු පේස්ට් එකද එහෙම නැත්නම් ෆ්‍රෙෂ් ඉඟුරුද කියන එක තීරණය වෙන්නේ ඔයාට අවශ්‍ය කරන කාරණාව අනුව. උදාහරණයකට ඔයා ඉඟුරු පවුඩර් එකක් නම් පාවිච්චි කරනවා. අපි කියන ඩ්‍රයි ජින්ජර් කියලා, ග්‍රේඩඩ් ජින්ජර් එක කියලා මේ ඉඟුරු පවුඩර් එක නම් පාවිච්චි කරන්නේ. ඒකේ ඇත්තටම ෆ්‍රෙෂ් ඉඟුරු වලට වඩා මේ ජින්ජරෝල් කියන ඇක්ටිව් කම්පවුන්ඩ්ස් දෙතුන් ගුණයක් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා ඔයාට සිවියර් ජොයින්ට් පේන් එකක් තියෙනවා, ඔයාගේ මසල් පේන් එකක් තියෙනවා. ඔයා ඒක සමනය කරන්න නම් මේ ඉඟුරු භාවිතා කරන්නේ ඔයාට ඉඟුරු පවුඩර් එක තමයි වැදගත් වෙන්නේ. මොකද ඒක ඉතා අධික කන්සන්ට්‍රේෂන් එකකින් මේ ජින්ජරෝල් අඩංගු වෙලා තියෙනවා මේ ඉඟුරු පවුඩර් එකේ. ඒ නිසා ඔයාගේ ඇඟපතේ වේදනාව අඩු කරන්න මේ ඉඟුරු පවුඩර් එක ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉඟුරු භාවිතා කරන්න ඔයාගේ heart health එකට නම්, ඔයාගේ gut health එකට නම්, ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණය වැඩි කරලා ඔයාගේ බඩ පුරෝධානය අඩු කරගන්න, ඔයාට ඕකාර වමන ගතිය වගේ නම් ඒ වගේ දේවල් සමනය කරගන්න ඔයාට මේ ෆ්‍රෙෂ් ජින්ජර්, ඒ කියන්නේ රෝ ජින්ජර් භාවිතා කරන්න පුළුවන් ඔයාගේ ඩේලි රුටීන් එකට. ඉතින් මේ විදිහට ඔයාට උණු වතුර වල දාලා ලෙමන් දාලා මේ වගේ දේවල් කරන්න වෙලාවක් නැත්තම් ඉඟුරු කෑල්ලක් දෙකක් දවසකට හපන එකෙන්ම පුළුවන් ඔයාට අවශ්‍ය කරන හෙල්ත් බෙනිෆිට්ස් ලබා ගන්න. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඉතාමත් ප්‍රායෝගික ලෙස ඔයාලව දැනුවත් කරා. මම මේ ඉඟුරු සම්බන්ධ ඉතින් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එක අනිවාර්ය වීඩියෝ එක තවත් කෙනෙක් එක්ක ෂෙයා කරලා එයාගේ ජීවිතය ලස්සන කරන්න අමතක කරන්න එපා. ළම සතියේත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් අපි එනවා ඔයාලා හම්බෙන්න. පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.